ලංකාවේ හොටෙල් එකක නැවතිලා හිටපු ෆොරිනර් කෙනෙක්ට හරිම අමුතු නොටිෆිකේෂන් එකක් එනවා. 2022 මැයි 21 වෙනිදා. මේ භයානක සිද්ධියට මුහුණ දෙන්නේ ලීසා කියලා කාන්තාවක්. එයා ලංකාවේ එක්තරා හොටෙල් එකක නැවතිලා ඉන්නවා. එයා යාගේ ටයිම් එක එන්ජොයි කරන ගමන් ඉඳලා හවස 4ට විතර පොඩි නැප් එකක් දානවා. එයා මෙහෙම නිදාගෙන ඉද්දි යාගේ මෝෂන් සෙන්සිටිව් කැමරා එකෙන් අමුතු නොටිෆිකේෂන් එකක් එනවා. මෝෂන් සෙන්සිටිව් කැමරා එකක් කියන්නේ ඕනෙම චලනයකට රියැක්ට් කරන කැමරා වර්ගයක්. ඉතින් මේක ගොඩක් ලක්ෂරි හොටෙල්ස් වල හොයාගන්න තියෙනවා. මෙයාගේ ඇඟ කූල් වෙලා යන්නේ මෙයා තනියම ඉන්න හොටෙල් එකේ motion detected කියලා notification එකක් එනවා. දැන් මේ කැමරාස් වල තියෙන විශේෂත්වය තමයි මේ වගේ motion එකක් detect වුණ ගමන් millisecond එකකින් ෆොටෝ එකක් capture කරගන්නවා. එයාගේ ෆෝන් එක අරගෙන මේ motion sensitive කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙන දේ දැක්කහම එයා ගොඩක් කලබල වෙනවා. මේ ෆොටෝ එක කොච්චර ඩිස්ටර්බින්ද කියලා කිව්වොත් එහෙම මේ ෆොටෝ එක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න එපා කියලා හොටෙල් එකෙන් රික්වෙස්ට් කරලා තියෙනවා. එහෙම කරන්නේ යාළගේ බිස්නස් වලට ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි ලීගලි මිනිස්සෙක්ට මුහුණ දෙන්න බුණ සිද්ධියක් එයාට සමාජ මාධ්‍යවල දාන්න අයිතියක් තියෙනවා. මේ හේතුව හින්දා තමයි මෙයා හොටෙල් එකේ නමක් පාවිච්චි කරන්නේ නැතුව මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්නේ. මේකේ කැප්චර් වෙලා තියෙන දේවල් වලට ෆොරිනර්ස්ලා එක එක විදිහේ කමෙන්ට්ස් ටයිප් කරන්න ගන්නවා. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාටත් මේ වගේ අමුතු වීඩියෝස් තියෙනවා නම් ඒවා අපිට එවන්න. අපි කැමති